ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධව සම්පූර්ණ සහ විලාශා ගොඩකන්ද ඡායාරූප ශිල්පියෙක් විදිහට මේ වගේ අවස්ථාවකට සම්බන්ධ වෙන්නේ මම ප්‍රථම වතාවට පොතක් කියලා දෙයක් කිව්ව ඡායාරූපකරණය සම්බන්ධව මගෙන් ඉගෙනගත්ත ශිෂ්‍යයෙක්. ඉතින් මේ පොත කියවුවා සංජු මට මේ පොත ගෙනලා දුන්නා. දෙනකොට මම මේක දැකලා හිතුවා මේක විකුණ ගන්න කොහොමද කියන්නේ. මාතෘකාව ටිකක් බරපතලයි. මොකද සාමාන්‍ය ඡායාරූප ශිල්පය ඇතුලේ ටිකක් එහාට ගිය දේවල් අපි ඡායාරූප කියවනවා රස විඳිනවා. එතකොට සමාජයත් එක්ක කොහොමද මේක ගැටෙන්නේ? මේ සෝෂියොලොජිකල් පාර්ට් එක මේකේ තියෙන එක ටිකක් වර්තමානයේදී බලනවම ඡායාරූප ශිල්පයට ටිකක් ලොකු මාතෘකාවක් හේතුව තමයි ඡායාරූපකරණය අපි හැමෝම අතේ දැන් අපි නොදැනුවත්වම අපි ඡායාරූපකරණය නියැලෙනවා. ඒකට හේතුව තමයි ජංගම දුරකථන. මම හිතන්නේ අපේ හාමුදුරුවන්ගේ අතේ ජංගම දුරකථනයක් තියෙනවා. උන්වහන්සේ ඡායාරූප ගන්නවා ඇති. ඉතින් අපි හැමෝම කරන දෙයක්. හැබැයි බහුතරය ඡායාරූප ශිල්පය ඉගෙනගෙන නෙමෙයි ඡායාරූප ශිල්පය නියැලෙන්නේ. ඡායාරූප ශිල්පීන් ගත්තත් 90%ක්ම ඡායාරූපකරණය කියන මේ ලෝකයේ හැරෙන කලාව මාරි. දැන් අවුරුදු 200ක් වෙනවා මේ අවුරුද්දට 1926 ආරම්භ වෙලා මේ අවුරුද්දට අවුරුදු 200ක් සපිරෙනවා. එතකොට මේ කාල සීමාව ඇතුළත තාක්ෂණය දියුණු වුණා, උපකරණ දියුණු වුණා. එතකොට අපි දියුණු වෙලා තියෙනවා. හැබැයි දැන් ශීඝ්‍රස තාක්ෂණය දශකයේ ඇතුළත දියුණු වෙලා තියෙනවා. ඡායාරූපය මිරර්ලස් කැමරාව දක්වා අලුත් වෙලා තියෙනවා. ජංගම දුරකථනයේ ස්මාර්ට්ෆෝන් එකට කැමරාව ඇවිල්ලා තියෙනවා. ඒ කැමරා එක ඉතා දියුණු මට්ටමක තියෙනවා. මම හිතනවා තව අවුරුදු දෙකක් වගේ කාල සීමාවක් ඇතුළත දැන් මේ ජංගම දුරකථනයට ඇවිල්ලා තියෙනවා ලෙන්සස් වෙනම පිටින් සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් කැමරාව කොයි අතට ගියත් ජංගම දුරකථනය ආක්‍රමණශීලී ලෙස ඡායාරූපකරණයේ සෑහෙන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉස්සරහට එනවා. ඒක අපිට නවත්තන්න බෑ. මට හිතා ගන්න බෑ තව අවුරුදු දෙකක් වගේ කාලය සීමාව ඇතුළත ඡායාරූපකරණය ජංගම දුරකථනයත් එක්ක කොයිතරම් දුරට ඉස්සරහට යයිද කියන එක. තාම දියුණු තැනක තියෙනවා. ඉතින් මේ පොතේ මම කියුවා. මුලසිත අග දක්වා කියුවා. මේකේ ඉතින් විවිධ තැන් තියෙනවා මට හැකිය තැනක අපේ හවුදුරුන්ට ගියා වගේ මට මේකේ තියෙන එක තැනක මාගේ ආදරවන්තියට මාගේ පොකොට්ටුවේ නවාතනක් දුන්නේ ඔබයි. අහෝ මගේ සුන්දර මිත්‍රයා ඡායාරූපී. දැන් ආදරවන්තිය ඉන්නේ පොකට් එකේ නෙමෙයි ජංගම දුරකථනයේ තුලේ. ආදරවන්තියෝ ආදරවන්තියන් නේද? ඉතින් පිට සමාජයට පේන්න තියෙන අපිට ඔක හංගලා තියාගන්න පුළුවන්. ඒ පර්ස් එකේ තියන ගන්න පර්ස් එක අතර ගත්තොත් අනිත් අතට පේනවා. හැබැයි මේක ඇතුලේදී අපිට පුළුවන් ඔක හංගලා තියාගන්න. ඒ වගේ තාක්ෂණයේ දියුණුව. එතකොට මේකේ කතා කරන්නේ ඡායාරූපකරණයේදී අපි ඇත්තටම කලාත්මක කෘතියක් විදියට ගත්තාම කලාකෘතියක් විදියට බලුවම මේකේ කියවීමක් තියෙනවා අපි ඉගෙන ගන්නවා කොහොමද මේක රීඩ් කරන්න කියලා. ඉතින් ඒ අපි දකින දේ සමාජයත් එක්ක සම්බන්ධ කරලා මේකෙන් එතනින් එහාට ගිය විග්‍රහයක් තමයි මේ පොත ඇතුලේ තියෙන්නේ. ඒකට මේකට යොදාගෙන තියෙන නිර්මාණ මම දැක්කා වැඩි හරියක් කැලණි පන්සලේ ඡායාරූප සංජු මේකට පාවිච්චි කරලා තියෙනවා. හැබැයි දැන් මෑත කාලිනව බලුවම මේ සංජුගේ ඡායාරූප මීට වැඩිය ඉහළ මට්ටමක තියෙනවා. එයාටම කියලා හදාගත්ත පොඩි concept එකකට ඡායාරූප ගන්න බවක් මම දකිනවා. මේ මම දැකලා තියෙන විශේෂයෙන් ගැලවෙන පිටුර ටිකක් එහෙම සංජු ගන්න මෙතන ඉන්නවා දැන් ඉතින් ඒවට සම්බන්ධ වෙච්ච අය. ඉතින් එයාට හදාගත්ත පොඩි අනන්‍යතාවයක් එක්ක එයා ඉස්සරහට යනවා මට පේනවා. කොහොම වුණත් සතුටුල කාරණේ තමයි මේ වගේ තරුණයන් දෙදෙනෙක් තරුණ ඡායාරූප ශිල්පියෙක් සහ තරුණියක් පොතක් ලියලා විග්‍රහ කරලා විෂය කරුණු දාලා ටිකක් එහාට ගිය දෙයක් මේක ඇතුලේ කතා කරලා තියෙන කියන සතුටු වෙනවා. හේතුව පොත් කියවනවා කියන එක අපි අතරින් ටිකක් ඈත් වෙච්ච දෙයක්. මට ඇත්තටම ඡායාරූප ශිල්පියෙක් විදියට සහ කලාවට සම්බන්ධ කෙනෙක් විදියට මේ print කරපු පොතක් අල්ලලා කියවනවා වගේ PDF කියවන එක මට දැනෙන්නේ නැහැ. මට ඒක කරන්න අමාරු දෙයක්. ඉතින් අපි හරිය කැමතියි අපේ ජෙනරේෂන් එකත් එක්ක වෙන්නත් ඇති. අතගාලා මේ අලුත් පොතක සුවඳත් එක්ක කියනකොට අපිට ටිකක් දැනෙනවා වැඩි. ඉතින් වර්තමානයේදී ඡායාරූප ශිල්පය හදාරණ නැතිකොට ඡායාරූප ශිල්පියෝ ඉදීද පොත් කියවන්න කියන කාරණාව පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් වර්තමානයේ අතරම බලමු ඡායාරූප ශිල්පය විෂයක් විදිහට ඉගෙන ගන්නයි නැහැ. හරිම අඩුයි. දැන් මම අතුලසර එකක් කතා කරගෙන හිටියේ
එයා පන්ති උගන්වනවා මටත් උගන්වලා තියෙන සර් කෙනෙක්. එතකොට මේකට සහභාගී වෙන ඉගෙන ගන්න මේ අධ්‍යයන කටයුතු වලට සහභාගී වෙන සිසුන්ගේ අඩුවක් අපි දකිනවා. වර්තමානයේ බලනම YouTube එක තුලින් සෑහෙන කරුණු ප්‍රමාණයක් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි කෙනෙක්ගෙන් ළඟට ගිහිල්ලා එයාගේ තියෙන එක්ස්පීරියන්ස් එක එක්ක ඉගෙන ගන්නවා කියන එක වෙනම රහක්. ඒ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම දන්නවා මම හොයාගත්ත දේවල්, මම දැකපු දේවල්, ඒවත් එක තමයි අපි අධ්‍යයන කටයුතු ළමයි එක්ක සිදු කරන්නේ. අනිත් කාරණාව තමයි මේකේ මේ චාර්පකරණය සම්බන්ධව මම කියන්නේ සමාජයත් එක්ක කොහොමද මේක ගැටෙන්නේ, මේක රීඩ් කරන්නේ කොහොමද කියන එක මේක තාම පැහැදිලිව තිබුණා. ඒක එකතරක සංජු ලියලා තිබුණා. දැන් මට මේකේ පොඩි ගැටලුවකට ආවේ මේ ඡායාරූප බලාගෙන යනකොට මේක තියෙන පැහැදිලි ගතිය ටිකක් අපිට ඡායාරූපයක් රීඩ් කරනකොට තියෙන ඒකේ වර්ණ සහ ආලෝකය මූලික කරගෙන මේක කරන්නේ. එතකොට ආලෝකය අඳුරත් එක්ක පොඩි අපහැදිලිතාවයක් තිබුණා මේ මුද්‍රණයක් එක්ක. හැබැයි ඒක එකතැනක යාලියලා තියෙනවා මේ එහෙම එකක් මේකේ පේන්න තියෙනවා මේ එහෙම කාරණාවක් නම් තියෙනවා කියන එක. ඇත්තට මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ ඡායාරූපයක් කියන එක නිවැරදිව අපි කියවන්න ආලෝකය කියන එක කොහොමද අපි ඒකට පාවිච්චි කරලා තියෙන්නේ කියන එක ඉතාම වැදගත්. මම මේ දෝෂයක් කියනවා නෙමෙයි මේක ඇතුලේ තියෙන දේ සංජීවී මට කියන්න තියෙන දේ කියන්න කියලා. ඒක විතරයි මට දැක්ක අර ටිකක් දැනෙන අනුපාඩුවකට තිබුණේ. ඒ කියන්නේ ආලෝකය සහ අඳුර කියන එක සහ මේකේ තියෙන ඩීටේල්ස් අපිට හරියට නොපෙනෙන එකක් තිබුණා ඔයාගේ විග්‍රහයත් එක්ක. ඒකේ විතරක් තමයි මට අඩුපාඩුවල තිබුණේ. ඒ ඇරෙන්න මේකේ කරුණු ලියලා තිබිච්ච එක තාම සාර්ථකයි. මොකද මේ ස්ටෝරි එක අපිට දැනෙන දෙයට වඩා එතනින් එහාට මේක ඇතුලේ තියෙන දේවල් ස්පර්ශ කරලා එක එක බොහොම assume තැන් ගැන මේක ලියලා තිබුණා. ඒකට මට සමහර දේවල් ගැන දැන් මට අදාළ විෂයක් නෙමෙයි මේක. ඒකට මේකේ ටිකක් එහාට ගිය ලොකු විෂයක් නිසා ඒ විෂයත් එක්ක මට ලොකු සම්බන්ධතාවයක් නැති නිසා සමහර කරුණු ගැන මට ඉගෙන ගන්න වුණා. සමහර දේවල් ගැන මට හොයන්න වුණා. ඉතින් ඒකත් එක්ක මම සෑහෙන දෙයක් මේකෙන් ඉගෙන ගත්තා. වෙන වෙන තැන් ස්පර්ශ කරන්න වෙච්ච නිසා කොහොම වුණත් වර්තමානයේ ඡායාරූපකරණයේ දිහා බැලුවම ශීඝ්‍ර ලෙස තාක්ෂණික දියුණුවක් තියෙනවා. අපි හැමෝම අතපත ගන්නවා. ඉතින් මෙතන ඉන්න අයට මට දෙන්න තියෙන පණිවිඩයක් විදිහට මම කියන්නේ ඔබ ඡායාරූප ශිල්පය ඉගෙන ගන්නවා නම් ඒකට ආසාවක් තියෙනවා නම් නිසි අධ්‍යාපනයක් එක්ක යන්න. ඒක අනිවාර්යයෙන්ම ඔබ කළ යුතු දෙයක්. මොකද මේක ගැඹුරට ඉගෙන ගන්න තියෙන විෂයක්. දැන් ඩිප්ලෝමා එකක් එහෙම කරනකොට ඉතා ගැඹුරු තැන් තියෙනවා. වර්ණ ගැන කතා කරද්දී ඉතා ගැඹුරට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඡායාරූප සංස්කරණය ගැන කතා කරද්දී එතනින් එහාට AI තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. එතකොට AI කියන එකත් එක්කත් ලොකු කතාබස් ඇති වෙනවා මේ අවස්ථාවේදී මේ මොහොතේ. ඉතින් එක්තරා තැනක ලාල් හැගොඩ මහත්තයා කියලා තියෙනවා මේ කාචයක් තුලින් නොපැමිණිය නම් මේක ඡායාරූපයක් නෙවෙයි කියලා. ඉතින් වර්තමානයේදී අපි බලුවම මේක එහෙ ඇත්තක් තියෙනවා. කාචයක් තුලින් ආවේ නැත්නම් ඇත්තට මේක ඡායාරූපයක් ද කියන ගැටලුව අපිට තියෙනවා. මොකද දැන් වර්තමානයේදී අපි AI ටෙක්නොලොජි එකත් එක්ක වැඩ කරනකොට කවුරු හරි කියන දෙයක් කවුරු හරි කට්ටියක් කරපු දේවල් ටිකක් එකතු වෙලා අපි දෙන ප්‍රොම්ප්ට් එකකට තමයි ඒ ක්‍රියේෂන් එක එන්නේ. ඒකට ඇත්තට මේක ඡායාරූපද. ඉතින් මම හිතනවා සංජු මේක ටිකක් එහාට ගෙන යන්න උත්සාහ කරන කෙනෙක් විදිහට ඉස්සරහට ඒ වගේ දේවල් සම්බන්ධව ඔයාගෙන් සමාජයට යම් කිසි දෙයක් එයි කියලා මම හිතනවා. මොකද තරුණ ඡායාරූප ශිල්පියෙක් විදිහට මේ පටන් ගත්තදී මේ ආරම්භය ඇත්තටම මම අගය කරනවා සංජු දෙන්නටම. මේ හොඳ ආරම්භයක් මොන තැනකින් අරගෙන තියෙන්නේ. මම කියන්නේ දැන් ඇත්තටම වර්තමානයේ වල ඡායාරූපකරණය එකම හොඳ තැනක තියෙනවා. මම දකිනවා අපිට දුර කතා කරන්න යන්නේ නැහැ. මේ පොඩි කාලය තුලත් මේ දේවල් ටික මට කියන්න උවමනා වුණේ. අපිට ඉස්සරහට තියෙනවනේ තව පොඩි ඩිස්කෂන් එකක්. එතනදී අපි අවශ්‍ය ඉතුරු දේවල් ටික ගැන සාකච්ඡා කරමු. ඉතින් බොහොම ස්තුතියි ආරාධනා කරාට ඡායාරූපකරණය ඉගෙන ගන්න කැමති ඉන්නවනම් සම්බන්ධ වෙන සංජුටත් සෑම ප්‍රමාණයක යන්නීමේ හැකියාවක් තියෙන කෙනෙක්. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අවශ්‍යයට තියෙනවා. ජංගම දුරකථනයෙන් පටන් ගන්නවා නම් ඔයගලන්ට ආසාවක් තියෙනවා නම් ලේසි ලොකු පිළිවෙලකුත් නැහැ. පටන් ගන්න හොඳම තැන විදිහට මම දකින්නේ. ඉතින් මම දැක්කා අපි සහ කැමරාව අතර ලොකු පරතරයක්. හේතුව තමයි අපිට ඡායාරූපකරණය සඳහා කැමරාවකට දරන තියෙන පිළිවෙල ඉතාම අධිකයි. ඒක නිසා ගොඩාක් අය මේක අතර දාපු කට්ටිය හිටියා.
ඉතින් මම ගිය අවුරුද්දේ ලංකාව පුරා වැඩසටහන් කීපයක් පැවැත්තුවා ජංගම දුරකථන චාරිත්‍රාංග සම්බන්ධයෙන්. ඒ ඉගෙන ගත්ත අයගෙන් අද ආර්ට්ස් ලෙවල් එක. ඒ කියන්නේ චාරිත්‍ර කලාවේදී කියන තැනට ගියපු අය ඒ අවුරුද්ද ඇතුළත ඉන්නවා. ඉතින් ඒක අපරාධයක්. එහෙම අය ඒක අත්හැරලා දාලා හිටියේ නම් තියෙන එක. හැබැයි ඒගොල්ලන්ට මම අවස්ථාවක් දුන්නා. ඒ අවස්ථාව ඒගොල්ලෝ ගත්තා. එතකොට DSLR මිරර්ස් කැමරාවක නෙමෙයි මොබයිල් එකෙන් ෆොටෝස් අරගෙන චාරිත්‍ර කලාවේදී කියන තැන දක්වා ගිහිල්ලා තියෙනවා. මේ platforms තියෙන ඔයගලන්ට නිර්මාණ ඉදිරිපත් කරන්න සහ ඒවට ඇගීම් ලබා ගන්න. ඉතින් ඒවට උනන්දු වෙන්න අපිට පුළුවන් සහාය වෙන්න. හරි එහෙනම් සියලු දෙනාටම ස්තුතියි. දෙන්නටම සුබ ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. Thank you.